සුබ දවසක් ඔබ හැමතෙම next gen neurosurgery වලින් අපි මේ කොඳු වැට පෙළට පිළිකා පැතිරීම ගැන මේ දිනවල කතා කරන්නේ. මේ මාතෘකාව යටතේ අපි හිතුවා ඔබට කියන්න පොදුවේ මේ පිළිකාවක් ඇඟේ ඇති වුණොත් තමයි කොඳු වැට පෙළට යන්නේ. ඒ ඇතිවීමට බලපාන්න පුළුවන් සාධක මොනවද කියලා. ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔබගේ ජානවල එන වෙනසක් නිසා එන්න පුළුවන්. මේ ජාන වෙනස් වීමට පරිසරය බලපාන්න පුළුවන්. ඒතර විද්‍යාඥයින් විසින් මේ වෙනකොට සොයාගෙන තියෙන දේ තමයි 140ක් පමණ පිළිකාවන් ඇතිවීමට පාරිසරික බලපෑම් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ වෙනත් වචනකින් කියනවා පරිසර දූෂණ. පරිසර දූෂණය ගත්තොත් අපි ආග්‍රහණය කරන අවට වාතයේ තියෙන රසායනික ද්‍රව්‍ය ජලය සහ ආහාර සමග මිශ්‍ර වීම ඒවා තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතකොට මේ වාතයේ තියෙන ඔබ දන්නවා කලක් තිස්සේ අපි දැනගෙන ඉන්නවා මේ ඇස්බෙස්ටෝස් කුඩු වාතයේ තියෙනකොට ඊට අමතරව ආසනික් කැඩ්මියම් වගේ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනකොට විශේෂයෙන්ම ඊයම් දහනයත් එක්ක වාහනවල දහනය සමග ඇති වෙන විවිධ දේවල් සහ කර්මාන්ත වලින් නිකුත් වෙන රසායනික අපද්‍රව්‍ය වාතයේ එකතු වීම තුළ මේවා පිළිකාකාරක වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ දන්නවද කෘමිනාශක, වල්පැලනාශක සහ ආසනික් වැනි බැරලෝහ පොළවට, ජලයට, පසට එකතු වුණොත් ඒවා ශාක හරහා සහ සත්වයින් හරහා මනුෂ්‍ය සිරුරට ඇතුල් වීමෙන් පිළිකා වැඩි වෙන්න පුළුවන්. ඒකම ඔබ දැනුවත් විය යුතු තව දෙයක් තියෙනවා. ඔබ දන්නවා මේ ප්ලාස්ටික් කියන. මේකට කියනවා මයික්‍රෝ ප්ලාස්ටික්. මේ මයික්‍රෝ ප්ලාස්ටික් ප්‍රමාණය ඉතා දැඩි ලෙස අප වැනි පරිසරවල වැඩි වේගින් යනවා. විශේෂයෙන්ම උෂ්ණත්වය අධික හිරු රශ්මිය වැඩි ස්ථානවල PVC සහ ඇතැම් ප්ලාස්ටික් වතුර කන්ටේනර් විශේෂයෙන්ම ඔබ දන්නවා වතුර ටැංකි තියෙනවා. මේ අපේ රටේ තියෙන සමහර වතුර ටැංකි පොලි එතිලීන් කියන වර්ගය. ඒක තරම් භයානක නැහැ. නමුත් අධික හිරු රශ්මියට එකතු වීමේදී ඒ ප්ලාස්ටික් වලින් නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයට ඇතුළු වීමෙන් මේවා නිසා පිළිකා සෑදීමට ඉඩ තියෙන බව විශේෂයෙන්ම ප්‍රොස්ටේට් සහ පියවරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනුත් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ නිසා ඔබ පරිසරය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා මේ පිළිකා කාරකයන් පරිසරයේ අවම කර ගැනීමට. මේ පිළිබඳව කියවා දැනුවත් වෙන්න, කියවා දැනුවත් වී ඔබගේ අවට පරිසරය හැකියතාක් දුරට වෙනස් කර ගැනීමට උත්සාහ කරන්න.